1900 ගණන් වල තාක්ෂණය කොයි පැත්තට යනවා? සින්දුවක් අහන්න ඔයා දැන් පාවිච්චි කරන්නේ වගේ ෆෝන් එක. ඔයාට ලෝකේ ඕනම සින්දුවක් ඒකෙන් අහන්න පුළුවන්. හැබැයි 1900 ගණන් වල. ඒ කියන්නේ ඔයාලගේ දෙමාපියන්ගේ කාලේ, එක්ක ඔයාලගේ සීයලගේ කාලේ. මොන වගේ තාක්ෂණයකදී සින්දුවක් අහන්න තිබ්බේ? ඒ කාලේ සින්දුවක් අහනවා කියන එක මොන වගේ දෙයක් වෙන්නේ නැද්ද? හරි පුදුම දෙයක්. හරි ලස්සන දෙයක්. හිතා ගන්න බැරි දෙයක්. ඒ කාලේ තිබ්බේ නෑ මොබයිල් ෆෝන් එක. ඒගොල්ලෝ සින්දුවේ කොහොමද? ඒ කාලේ තිබ්බා ගොඩක් සද්දය ඇහෙන. ඒ කියන්නේ ලස්සන විදියට ඇටි වලින් මාරු කරන්න තියෙන. වා මීට අවුරුදු ගානකට කලින් පාවිච්චි කරපු DVD එකක් අරගෙන මෙන්න මේ ග්‍රැමෆෝන් කියන ටෙක්නොලොජි එක. 1900 ගණන් වල සින්දුවක් කියන්නේ අන්න ඒ විදියට. මෙන්න මේ ග්‍රැමෆෝන් එක කියන එක අද වෙද්දී දේවල් ලස්සන කරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි මෙන්න මේ ග්‍රැමෆෝන් කියන එක. ග්‍රැමෆෝන් එක කියලා කියන්නේ එන කෙනෙක්ගේ ඇස් ඇදලා ගන්න පුළුවන් ලස්සනම නිර්මාණයක්. ගෙදරට තියෙන අමුතුම නිර්මාණයක්. මේක කියන ඕන කෙනෙක් මේක දිහා තමයි මුලින්ම බලන්නේ ගේ ඇතුල් වෙනකොට. අන්න එක තමයි ග්‍රැමෆෝන් එකකට හිමිවෙන තැන. ඉතින් ග්‍රැමෆෝන් එක ඔන්න ඔරිජිනල් ඇන්ටික් එක වෙනම තියෙනවා. ඔරිජිනල් ඇන්ටික් ගොඩක් වෙලාවට එන්නේ ස්විස්ලන්ඩ් එක, ඒක ඉංග්ලන්ඩ් එක, ඔය වගේ දේවල්. සාමාන්‍ය ග්‍රැමෆෝන් එක යන රේට් එක ගත්තොත් සාමාන්‍ය මාට ලක්ෂයකමාරක් දෙක සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඔයාලට ඔරිජිනල් ඇන්ටික් එකකට යන්න පුළුවන්. ඒත් එක්කම සමහර කට්ටිය යන දේ තමයි මේ ඔරිජිනල් ඇන්ටික් එක වගේ වෙන රීප්‍රොඩක්ෂන් එකක් නැද්ද කියන්නේ. රෙප්ලිකා version එකක් තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. CS&X වලට ඔන්න ග්‍රැමෆෝන්ස් 200ක් ඇවිල්ලා තියෙනවා. ග්‍රැමෆෝන්ස් එකක් දෙකක් නෙමෙයි, තුනක් හතරක් නෙමෙයි, එළිම 200ක් වල විඩියෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රැමෆෝන් එක ගොඩක් කට්ටිය අහන දේ තමයි working condition එක කියලා. ඔව් මේක working condition. ඒ කියන්නේ මේක වැඩ කරනවා. ඔයාට ඉස්සර තිබ්බ ටෙක්නොලොජි එක වගේම ඔයාලට පේනදී මේ සවුන්ඩ් බොක්ස් එක, ඒත් එක්ක මේකේ තැටිය, ඔයාලට පේනදී මේ ටෙක්නොලොජි එක 1900 ගණන් වල පාවිච්චි කරපු ටෙක්නොලොජි එක තමයි යූස් කරලා තියෙන ඔරිජිනල් ඇන්ටික් මේ ග්‍රැමෆෝන් ඩිස්ක් එකක් ඔයාලට දෙනවා ඇති. සම්පූර්ණයෙන්ම මේක මේඩ් ඉන් ඉන්දියා version එකක් ඔයාලට යන්නේ. වෙනදී මේ ටික සම්පූර්ණයෙන්ම ලී වලින් ගහලා තියෙන. ඒ වගේම තමයි මේව පිත්තල වලින් යන්නේ. මේකේ ෆෝන් එකේම ඔයාලට පේනදී ඔරිජිනල් එක වගේම තමයි මේක සම්පූර්ණයෙන්ම පිත්තල වලින්ම තමයි යන්නේ. ඒත් එක්කම ඔයගලන්ට නීඩල්ස් මාරු කරලා තමයි මේකේ සින්දු අහන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට ගොඩක් කටේ යන දේ තමයි මේ තැටි මොනවද එන්නේ. මේකේ ඩිස්ක් එක සාමාන්‍යයෙන් ඉන්නේ හින්දි, එක්කෝ තමිල්, එක්කෝ පංජාබ්, එක්කෝ ඉංග්‍රීසි කියන මෙන්න මේ තැටි වර්ග තමයි මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඔයාලා ෆ්‍රී තැටියක්, ඒ වගේම තමයි නීඩල්ස් පැක් එකක්, ඒ වගේම තමයි අවුරුද්ද දෙක 3 months warranty එකක් අපි වලට දෙනවා. මේ 3 months warranty එක ඇතුලේ මොනවද හම්බෙන්නේ? මොනවා හරි ඉෂුව එකක් නිසා ඔයා හිතන්නකෝ මේක වැඩ කරන්න කියලා ගියා කියලා. අපි ඔයාට එකට එකක් දෙනවා. එකට එකක් කියලා කියන්නේ ඔයාට ඇවිල්ලා අලුත් දෙයකට මාරු කරගන්න පුළුවන්. වෙන කවුරුත් නොදෙන අන්න ඒ වගේ ඔෆර් එකක්, ඒ වගේ warranty එකක් අපි අපේ ග්‍රැමෆෝන්ස් වලට CS&X එකකින් ගන්න ග්‍රැමෆෝන්ස් වලට. ඒ කියන්නේ ඔයා CS&X එකේ බිල් එක අරගෙන යනවා නම් ඔයාට අලුත් දෙයකට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි සුවිශේෂී warranty එකක් ඔයාට දෙනවා. ඉතින් එන්න ඇවිල්ලා බලන්න වෙනස්ම විදිහේ ලස්සන ග්‍රැමෆෝන් එකක් ඔයාගේ කරගන්න. ග්‍රැමෆෝන් එක ඔයාට පෙට්ටකමක් උඩ, කණක්කුවක් උඩ, එක්ක ඔයාගේ ලස්සන ටේබල් එකක් උඩ තියන්න පුළුවන්. ඉතින් එන්න ඇවිල්ලා බලන්න CS&X වලට ලස්සන items ටිකක් ඔයාගේ කරගන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.